Hello friends, welcome back to our YouTube channel. ඉතින් අද නම් අපි ඉන්නේ කොළඹින් ටිකක් දුර. ටිකක්ද ගොඩක්ද? ගොඩක් දුර අපි ආවාද නුවරඑළිය පැත්තට ආවා. ඔව් ඉතින් මේ සැරේ වැකේෂන් එද්දිම අපි හිතුවා හොඳ ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. මොකද අපිට ගිය පාර හරියට ට්‍රිප් එකක් යන්න ඕනේ නැති නිසා. ඉතින් ඒක නිසා අපි දවස් 5ක් හිල් කන්ට්‍රීස් කවර් කරනවා කියලා හිතුවා. ඉතින් අපි කලින් දවසක නුවර ගියානේ. ඒක නිසා මේ සැරේ නුවර නැතුව අපි නුවරඑළිය ඊට පස්සේ හපුතලේ බණ්ඩාරවෙල මේ වගේ පැතිවලට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද මදිත? ඔව් අද ඒ කියන්නේ අපි ලොන්ග් ටුවර් එකක් යන්න බලාපොරොත්තු වෙන චතුකි වගේ දවස් 5ක් අපි මේ පැති ඔක්කොම කවර් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් එහෙනම් මතක් කරලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඉතින් බලමු අද අපි මොනවාද නුවරඑළියේ බලන තැන් කියලා නේද මුදිත? ඔව් ඒ කියන්නේ අපේ day 1 එකේ අද අපි ඉන්නේ නුවරඑළියේ. අපි ගෙදරින් පිටත් වෙන තැන ඉඳන් නුවරඑළියට වෙනකන් ඒ අතරතුර දේවල් අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට දාන්න. ඔව් ඉතින් ඒව නම් voice කරලා තියෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් අපි ගෙදරින් ආපු වෙලේ ඉඳන් මොනවද කරේ කියලා. ඒ වගේම තමයි අපි මේ tour එක කොටස් වශයෙන් නේද අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. කොටස් වශයෙන් අප්ලෝඩ් කරනවා. ඉතින් අද day 1 එක. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් නුවරඑළිය ආවොත් මොනවද බලන්න තියෙන තැන් කියලා. දැන් වෙලාව පාන්දර 4:00යි. අපි උදෙන්ම නුවරඑළිය යන්න පිටත් වුණා. මොකද උදෙන්ම යන එක ලේසියිනේ. ඉතින් ඒක නිසා අපි උදෙන්ම අපේ බඩු ටිකත් ලෑස්ති කරගෙන මේ දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි එක දිගට දවස් 5ක් ඉන්නනේ යන්නේ. ඒක නිසා ඉතින් ගොඩක් දේවල් අපි පැක් කරගත්තා. ඉතින් දැන් නම් බඩු ටික දාලා ඉවරයි. ඉතින් අපි කැලණේ ඉඳන් තමයි නුවරඑළියට යන්නේ. අපි බලමු කොහොමද යද්දි. ඉතින් දැන් ඔයගලන්ට පේනවනේ උදෙත් වෙලා තියෙන්නේ. ලස්සන්ට ඉර පායගෙන එනවා ඇතින්. ඉතින් දැන් නම් අපි ගමනින් ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් හොඳටම ඉරඑළිය වැටිලා ඒ වගේම අඳුර මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ රත්නපුරේ හරියේ. ඉතින් ඔයගලන් දන්නවනේ නුවරඑළිය යද්දි අපිට පාර දෙපැත්තේ ලස්සන දේවල් බලන්න පුළුවන් කියලා. ඉතින් අපි මීට කලිනුත් නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. හැබැයි ගිහිල්ලා තියෙන්නේ අපි මුලින්ම අපේ ලොකු අම්මලාගේ ගෙදර ගිහිල්ලා කතරගම ඒ පැත්තෙන් තමයි අපි කලින් දවස්වල නුවරඑළිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ෆස්ට් ටයිම් තමයි අපි මේ කොළඹ ඉඳන් නුවරඑළියට මේ පාරෙන් යන්නේ. දැන් නම් අපි පැය දෙකකට වැඩිය කොළඹ ඉඳලා ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔයගලන්ට පාර දෙපැත්ත පේනවනේ. හරිම ලස්සනයි. ඉතින් ඩුබායේ ඉඳලා ඇවිල්ලා මේ වගේ ලස්සන පරිසරයක් වෙදෙන්න හම් වෙන එකම ඇත්තටම අපිට ලොකුම වාසනාවක්. ඉතින් මේ සැරේ අපි නිවාඩුව මාසයකටත් වැඩි කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ නුවරඑළිය ට්‍රිප් එකක් දාගත්තේ. ඉතින් අපිත් එක්ක යමු මොනවද අද දවසේ අපි බලන්න තියෙන තැන් කියලා බලන්න. ඉතින් දැන් අපි ලස්සන තේවත්තක් දැකලා පොඩ්ඩක් නතර කරා වීඩියෝ එකක් ගන්න. ඉතින් මේ තේවත්තේ මේ වෙලාවේදී නම් කට්ටිය තේදළු නෙලනවත් එක්ක. ඉතින් දැන් නම් අපි මේ ඉන්නේ හැටන් හරියේ. ඉතින් මේ හරියෙන් යද්දි දියැලි 2-3ක් තියෙනවා කියලා අපි මැප් එකේ දැක්කා. ඉතින් ඒවත් බලාගෙන යන්න තමයි අපේ අයිඩියා එක තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඉතින් දැන් අපි ආවේ ඩෙවොන් නැල්ල බලන්න. ඇත්තටම අපි දන්නේ නැතුව වෙන පාරක ගියේ. මොකද මැප් එකේ තිබ්බේ ඩෙවොන් නැල්ල තියෙනවා කියලා ඒ පාරේ. හැබැයි අපිට එතනින් ගියාම බලන්න උනේ නැහැ. අපි ඒ ළඟපාත අයගෙන් අහලා බැලුවම ඒගොල්ලන් කිව්වේ එතන අනතුරු වෙන නිසා ඒ පැත්තෙන් බලන එක එතනට යන එක වහලා තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන් කිව්වා අපිට පාරේ දිගටම යද්දි ඈතට ඩෙවොන් නැල්ල බලා ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඒ ස්ථානෙට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ.
ඉතින් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මෙතන මේ ඈතට පේන්නේ ඩෙවොන් ඇල්ල. ඉතින් අපේ GoPro එකේ zoom කරන්නත් බෑ. ඉතින් මේ වගේ තමයි පේන්නේ. හැබැයි අපි ෆෝන් එකේ ගත්ත වීඩියෝස් වලට නම් හොඳට පේනවා. ඉතින් ඩෙවොන් ඇල්ලේ ඉඳලා ටික දුරක් යද්දී අපි දැක්කා සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල. ඉතින් ඒක නම් පාරට පේනවා. ඉතින් අපි එතනත් නවත්තලා ටිකක් ඒ ඇල්ල බලලා ඒ වගේම ෆොටෝස් ටිකකුත් ගන්න අමතක කරේ නැහැ. ඉතින් ඔය ඇලි දෙක තමයි අපි යන අතරමැද තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි ආයේ දිගටම නුවරඑළිය බලා පිටත් වුණා. ඉතින් පැය 4ක 5ක ගමනකට පස්සේ අපි ඔන්න නුවරඑළියට ආවා. ඉතින් එද්දිනම් වෙලාව 11:00 විතර වෙලා. ඉතින් අපි තැන නවත්ත තමයි ආවේ. ඉතින් කොහොමත් හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ 2:00ට වගේනේ. ඉතින් ඒක නිසා අපි හිතුවා වෙලක් තියෙන නිසා අපි වික්ටෝරියා පාක් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදිනවා කියලා. මොකද වික්ටෝරියා පාක් එක දැන් අපි මෙතන වටරවුමට ආවම දැක්කා. ඉතින් ලස්සනට තිබ්බා. ඒ වගේම තමයි දැන් ඉස්සරහට එන්නේ අවුරුදු කාලෙනේ. ඒක නිසා ටිකක් අර කට්ටිය අවුරුදු සිරිය ඒ වගේ වැඩසටහනුත් තියෙනවා කියලා තිබ්බා. හැබැයි අපි ගියපු දවසේ නම් තිබ්බේ නැහැ. මොකද අපි ගිය අවුරුද්දට ටිකක් කලින්. ඉතින් ඊට පස්සේ තමයි ඒව තියෙනවා කියලා තිබ්බේ. ඉතින් අපි ටිකට් 4කුත් අරගෙන ඉවර වෙලා වික්ටෝරියා පාක් එක ඇතුළට ගියා. ඉතින් එන්ට්‍රන්ස් එකෙන්ම ඔයගලන්ට පේනවා ඇති අපි යන කාලේ නම් වික්ටෝරියා පාක් එක ඇත්තටම ලස්සනට හදලා තිබ්බා. ඉතින් ලස්සනට මල් තිබ්බා. ඒ වගේම තමයි ලස්සනට ඒ ගස් හැම දෙයක්ම මේන්ටේන් කරලා තිබ්බා. ඉතින් ෆොටෝස් ගන්න ගොඩක් තැන් තිබ්බා. ඉතින් දැන් අපි ඉන්නේ අපේ 3rd ස්ටොප් එකේ. ඉතින් වික්ටෝරියා පාක් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔව් අද අපි කියන්නේ තුන්වෙනි නැවතුම මෙතන වික්ටෝරියා පාක් එක නුවරඑළිය තියෙන්නේ. අපි අද ආවා බලමු කොහොමද කියලා. ඉතින් ඇත්තටම හරි ලස්සනට මේ පාක් එක මේන්ටේන් කරලා තිබ්බා. ඉතින් ෆොටෝස් ගන්න නම් මාරම ලස්සනයි. අපි ගියපු වෙලාවේ තව්වක් නම් තිබ්බේ නැහැ. ඉතින් පොඩි වැහි ඇඳිරියක් වගේ ආවා. අපි ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ ඉතින් වහීද දන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ෆොටෝස් ගොඩාරියක් ගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් මෙතන ඇත්තටම හොඳයි. පොඩි ළමයින්ටත් හොඳයි සෙල්ලම් කරන්න පුළුවන්. ඔන්න අපි එතනින්දී එකපාරට වහින්න ගත්තා. ඉතින් අපි කුඩයක්වත් ගෙනihin තිබ්බේ නැහැ. ඉතින් පාක් එක ඇතුලේ හැමතැනම ගස්නේ තියෙන්නේ. හෙවන තැන් තිබ්බෙත් නැහැ. ඉතින් අපිව තෙමෙන්න ගත්ත නිසා අපි ඉක්මනට වාහනේට නැග්ගා. ඉතින් අපි රූම්ස් බලලා තිබ්බේ booking.com එකෙන්. ඉතින් අපි ඒකෙන් බුක් කරලා තමයි තිබ්බේ නුවරඑළිය නවතින තැන. ඉතින් අපිට මාර වැඩක් උනේ කොහොම හරි ඒ තිබ්බ හොටෙල් එකට යන ලොකේෂන් එක ඒ පාර ඒ විදියද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි අපිට වාහනේ ගන්න බෑ. ඒ පාර හොඳටම කැඩිලා අබලන් වෙලා තිබ්බේ. ඉතින් අපි එතනටත් ගිහිල්ලා අනික එක කන්දක් මුදුනේ වගේ තියෙන්නේ. අන්නත් බයයි. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට කෝල් කරලා ඇහුවම ඒගොල්ලන් කිව්වා ඕක තමයි තියෙන පාර කියලා. ඊට පස්සේ අපි කිව්වා අපිට මේ පාරේ නම් එන්න බෑ කියලා.
ඊට පස්සේ අපි ඒ පාරේ ටිකක් අපි ආපු පැත්තට යද්දී අපි දැක්කා මෙහෙම හොටෙල්ස් වල බෝඩ් ගහලා නම්බර්ස් ගහලා තියෙනවා. ඉතින් අපි ඒව දෙක තුනකට කතා කරා, මෙසේජ් කරා. ඒගොල්ලන් එවලෙම රිප්ලයි කරා, ෆොටෝස් දෙව්වා. ඉතින් එහෙම අපිට සැටිස් වෙච්ච තැනකට අපි තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේන්නේ එතන. ඉතින් කොහොම හරි මේක අවුරුද්දට කලින් අපි ගියපු නිසා ටිකක් නිකන් ඔෆ් සීසන් වගේ ගානා ෂේප්. හැබැයි ඒගොල්ලන් කිව්වා ඊළඟ සතියේ මේ ගණන් කොහොමත්ම නැහැ, වැඩි වෙනවා එහෙම කියලා. ඉතින් අපිට කොහොම හරි හොඳ ගානකට මේ රූම් එක හම්බ වුණා. ඒ වගේම හරිම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් අපිට උඩම තට්ටුව හම්බ වුණේ මේ පේනා වගේ ලස්සන වීව් එකක් එතනට පෙවුණා. Hi guys, ඉතින් වහිනවා නූර එළියට හොඳටම. අපි මෙච්චර වෙලා රූම් එකට වෙලා හිටියා. දැන් නම් වැස්ස නැවතිලා තියෙන්නේ. දැන් වෙලාව හවස 4:00 පහු වෙලා. ඉතින් අපි යනවා ගෙගරි වැව පැත්තට. යන් අපිත් එක්ක. ඉතින් අපිට යන ගමන් ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් හම්බුණා. ඉතින් දැන් ඩුබායි වල අපි කාලා තියෙන ස්ට්‍රෝබෙරිස් ටිකක් ඇඹුල් රහයි. හැබැයි මේ ස්ට්‍රෝබෙරිස් නම් මාර පැණි රහයි. ඉතින් කොහොම හරි අපි ගෙගරි පාක් එකටත් ආවා. ඒකටත් වෙනම ඔයගලන් ටිකට්ස් ගන්න ඕනේ. ඉතින් කොහොම හරි අද දවසේ නම් වැස්සෙන්ම තමයි ගෙවෙන්නේ. ඉතින් ඔයගලන් පේනවා ඇතිනේ වැස්ස කියලා. ඉතින් මිනිස්සුන්ගේ අඩුවකුත් නැහැ. කොහොම හරි අපි එද්දි හැබැයි ගොඩක් හවස් වෙලා තිබ්බා. ඉතින් ඒ වෙද්දි ඒගොල්ලන් අර බෝට්ටු සවාරිය එහෙමත් ඉවර වෙන්න ඔන්න මෙන්න වෙලා තිබ්බේ. ඉතින් ඒක නිසා අපිට බෝට්ටු සවාරියක් යන්නත් බැරි වුණා. ඉතින් අපි ගෙගරි පාක් එකේ ලස්සන බැලුවා. හැබැයි ඇත්තම කියන්න ඕනේ ඉස්සර තරම් නම් ලස්සන නැහැ. මොකද මම දැන් අවුරුදු 4කට විතර කලින් ආවා මුදිත. ඒ කාලේ මාරම ලස්සනයි. මේකේ ලස්සනට මල් වවල එක ඩිසයින්ස් දාලා එහෙම තිබ්බා. හැබැයි දැන් නම් එච්චර දෙයක් නැහැ. ඉතින් ෆොටෝස් ගන්න පුළුවන්. ඒත් ගෙගරි වැව බැලුවත් ඒකත් පොඩක් අපිරිසිදු වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සර තරම් ලස්සනට ෆොටෝස් ගන්න නම් බෑ. ඉතින් ඔයගලන්ට පේනවා තියෙන වැහි මන්දාරම ඉතින් හොඳටම කලවර වෙලා තියෙන්නේ. දැන් වෙලාව හැබැයි තාම 5:45 5:50 වගේ. ඔව් 5:50 වගේ. ඉතින් අද වෙනදටත් කලින්ම ඉර බැහැලා ගිහිල්ලා. ඉතින් මොකද අපි පෙන්වන්නේ ඔයගලන්ට වහිනවා. ඉතින් ඒක නිසා කලවර වෙලා නේද මුදිත? ඔව් අද අපි පොඩ්ඩක් පරක්කුත් උනේ. මොකද අපි හොටෙල් එකේ ඉන්නකොට දැක්ක ටිකක් වහිනවා වගේ. ඒකින් අපි පොඩ්ඩක් පරක්කු කරා. ඊට පස්සේ අපි එළියට ආවේ. එතකොට පොඩ්ඩක් මේ පැත්ත කලවර වෙලා. ඔව්. ඉතින් එහෙනම් අපි day 1 එක මෙතනින් නවත්තනවා. දැන් යන ගමන් අපි ඉදිරියට කෑමත් අරගෙන ගිහිල්ලා අපි නවතින නවාතැන්පලේ ඉන්නවා. ඉතින් එහෙනම් day 2 එකෙන් හම්බ වෙමු.